දැන් මේ ළඟදිත් මේකට එන්න එපා කියලා තර්ජන තිබුණා. මම නැත් නෑ බය නෑ කාටවත් මයි වයස 88ක් නේ. අද මැරුවත් කවන්නේ නෑ හෙට මැරුවත් කවන්නේ නෑ. අපේ කල වයස ගිහින් දැන්. AP කන්නවරත්න විශ්‍රාමික පොලිස් පරීක්ෂක රාජ්‍ය ආරක්ෂක ඇමති රංජන් විජේරත්න මහත්මයාගේ අවස්ථාව අනුව එතුමාගේ උපදෙස් අනුව මම වටලන්දේ ආයුධ ගබඩා බාර වුණා. වටලන්ද කියන්නේ මේක මේ වනාන්තරයක් නෙමෙයි. කොළඹ ඉඳලා කිරිබත්ගොඩ යනකොට කිරිබත්ගොඩ ඉඳලා මාගොල්ල පාරේ 74ක් විතර යනකොට දකුණට ඇරෙන්න තියෙනවා මේ විශාල අක්කර 20 කිත පොල්ලත්තක්. ඒකේ වැඩ කරන සේවකයන්ට ගබඩා පාසුකම් තේරම තිබුණා. විශාල අක්කර 20ම විශාල මේ ගොඩනැගිලි හදලා තිබුණා. ඒ ගොඩනැගිලි තුල තමයි වදකාගාරේ පටන් ගත්තේ. බටලන්දේ ගෙනිච්ච ගම ඉස්සලාම උඩ එල්ලෙනවා කකුල් දෙකෙන්. තෙල්කම් එල්ලනවා වගේ මේ හදලා තියෙනවා කුකු දාලා. ඒක එල්ලනවා. ඉතින් ඊට පස්සේ කන් දෙකට ගහනවා ලොකු යකඩ වෙනවා ගැතින දෙන්න කන් දෙකට ගහනවා. ඊට පස්සේ ඉදි කටු වයින්නවා ඇයට මේ හැමදැනම. ඇඳලා ඊට පස්සේ මේ වීදුරු කැබලි කණ්ඩ දෙනවා. වීදුරු කැඩි කණ්ඩ දෙනවා. ඒ කොහොම හරි කණ්ඩ නෙදුනාම ගහනකොට කොහොම හරි කනවා. කාල ටිකක් වෙලා යනකොට තීරම් පල්ලියට කපාගෙන යනවා. ඊට පස්සේ කොන්ද පුච්චෙනවා. යකඩ මේකක් තිබුණාද මේ බෝලයක් වායේ ඒක රත් කරලා දාන කොන්ද තීරම් පුච්චෙනවා. ඒ විදිහේ ටිකක් යනකොට ඉතින් මිනිහා ඒකට බාගෙට මැරිලා. ඊට පස්සේ බාගෙ බසලා ඇවිල්ලා පොලිතින් උර තිබුණා. පොලිතින් උර වලට මිනිහා බසනවා. බසලා අගල් තියෙනවා අගල් එකේ කපලා. ඊළඟ අගල් වල ගිහින් දාලා ඊට උඩින් ටයර් දාලා පුච්චෙනවා. සමහර මේ ආයෙ තියෙනවා මට්ටකුඩියේ මේ කුණු මෝල තියෙන්නේ. කුණු මෝලට දාලා ගෙනියන් පුච්චන මේ ඉඩ නැති වෙච්චාම. ඒ පොලිතින් වලට දාලා උර වලට දාලා මේ ගියාට ගෙනින් මට්ටකුඩියේ අර තැටියක් තියෙනවා. ඔය රොටි පුච්චන තැටි වාගේ. ඒ තැටිය දාලා දාපු ගමන් පිච්චිලා යනවා. මේ විජේදාලී ලියනකොට මෙයා දක්ක නීතිඥයෙක්. දක්ක නීතිඥයෙක් මොකක් හරි කතා කරන්නේ ඔය අතුරු දාන් වෙච්ච අය ගැන. බලෙන් අර ඒක තමයි වැඩි මෙයා වා කරන්නේ. විජේදාස ලේනාස්ටි මෙයා නඩුවක් ඉවරෙලා එළියට එනකොට මේ පොලිසිය මේ සිවිල් ලෑන් දෙපොළ 4 දෙනෙක් ඇවිදින් නඩුවට කතා කරගන්න යන් කියලා එළියට අරගෙන එළියට අරන් ගිහින් වාහනේ සුදු පාට වයින් එක දාගෙන ගෙලිම ගියා. ගෙනිච්චා මේ තංගල්ලේ පොලිසියට ගෙනිච්චා. පොලිසියගෙන් කරවිට කියලා වුණා SP කෙනෙක්. එයා පුළුවන් තරම් ප්‍රශ්න කෙරුවා මෙයාගෙන්. වචනයක්වත් ගන්න බැරි වුණා. පුළුවන් තරම් ගහලා ආයෙත් වචනයක්වත් මෙයා කීට જાති මිනිහෙක් නෙමෙයි. ඒකට තියෙන දේ මෙයා වචනයක්වත් ගන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි කියලාම ගැහුවා. ගහලා හොඳටම වකලා මෙහාට ගෙනාවා. බටලන්දට ගෙනකොට බාගෙට මැරිලා. ගෙනාවට පස්සේ ඒ වෙලෙම ආවා මේ පණිඩියක් මේ ඩග්ලස් පීරිස් මේ ජනාධිපතිතුමාට මේ රණසිංහ ප්‍රේමදාස තමයි ජනාධිපති. එයයි මේ රනිල් වික්‍රමසිංහයි එක වාහනයෙන් ආව දෙන්නම. ඇවිදින් ගිහලා එයාගෙන් පුළුවන් තරම් ඈව කියන්න බෑ ඒකට ඇත්ත වශයෙන්ම. ඊට පස්සේ මෙයා ඩග්ලස් පීරිස් එක මට පුළුවන් තරම් වද දීලා මරන්න කියලා. ඊට පස්සේ තමයි S2 ගැලෙව්වේ. S2 ගලවලා මිරිස් කුඩු දැම්මා. මම මෙහා පැත්තේ මුදට බලාගෙන මට ඉතින් වැයයින ඉත්තේ දෙනවා. මට පේනවා මම ආයුධ ගබඩාවට පේනවා මෙහෙම. S2 ගලවලා ඊට පස්සේ ඉතින් අර වද 31 දීලා පුච්චලා ආල මගෙන් යකඩ රත්තරොප් එකක් ඇරලා මකලා හැන්දෑව වෙනකොට මේ මැරිලා තියෙනවා. මම ඒකට මැරෙන්නට දුන්නේ නැහැ. ඒ දෙක මේ හැන්දෑව පාටායට සම්පූර්ණ ඉතින් මොකක් කරන්න මැරිලා. එදාම හැම මේක දාලා මේ මාරවහලා තියෙන මාරවලේ ඉස්තෝප්පුවට මේ මිදුලට හරි පානුකට ගිහින් දාලා තියෙනවා. උදේ කට්ටියට හම්බුණා. හම්බෙලා මිනිහ ඊට පස්සේ මොචරියට මුචිතාරයට ගිහින් දැම්මා. දාලා මිනිහ කැපුවා. කැපුවාට පස්සේ තිබුණා අභ්‍යන්තර තුවාල 46කින් ලේ ඇතුළට වාහනේ වෙලා තමයි මැරිලා තියෙන්නේ. දෙමව් මේ අයියට එහෙම එන්න කියලා පොලිසියෙන් ගිහින් බාර දීලා මිනිහාට ගෙනින් වැටෙන්නේ. ඇද්දක එහෙම නැතුව මේ කුළුන් දාලා මා කරලා තිබුණා. ඇද්දක නෑ නේ ගැලෙන්නේ. අමතක වෙන එක සිද්ධියක් තියෙනවා මේ අර කලුතර දිස්ත්‍රික්කයේ මේ උසස් පෙළ කරන ළමයින්ට ඒගොල්ලෝ තිබුණා මේ ඉරිදා දවසක පන්ති වාගයක්.
දකුණු පළාතේ බාරව මම උන්නා අම්බාල් කැප්ටන් කෙනෙක් විජේසූරිය කියලා. විජේසූරිය. එයා ගෙදර තියෙන්නේ මේ වේයන්ගොඩ SL ඉස්කෝලේට අල්ලපු අත්තේ යාගේ අම්මා මුන්නේ. ජනතා විද්‍යා පෙරමුණේ කෑවිදින් අම්මගෙන් ID කාඩ් එකයි හල්ලි වයිෆුයි අරගෙන ගියා. ඒක නැත් කිව්වා පුතාට හමුදාවෙන් වහාම අස් වෙන්න කියන්න කියලා බල කරලා ගියා. පුතා ආපුවාම කිව්වා අම්මා මේ මෙන්න මෙහෙම පුතා මේ ජනතා විද්‍යා පෙරමුණෙන් ඇවිදින් තඩියෙන් කරලා ID කාඩ් එකක් තරන් තේරුම ගියා කිව්වා. ඊට පස්සේ මෙයාට රැයෙන වේගයක් ඇවිදින් ඒ වෙලෙම ගියා. ගිහින් වෙලා මේ ට්‍රක්කෙකුත් අරගෙන ගිහින් ඔය කලුතර දිහා මේ පන්තියක් ඉරිදා දවසක ඒ උසස් පෙළකට ඔය කරන ගෑනු ළමයි පිරිමි ආමුදුරු දෙම සේරම 20 දෙනෙක් අරගෙන ආවා. ජිප් එකේ දාගෙන කටුතරයක් ගන්න කියලා අරගෙන ඉතින් වෙලා බට්ලන්දට ගෙනාවා. ඊනත් වෙලා ඒගොල්ලන්ට අර ගෑනු ළමයි සේරම දූෂණය කරලා මේ පිරිමින්ට කොල්ලන්ට ගහලා ඔළුව ඒගොල්ලන්ට මේ අර ලොකු යකඩයක් තියෙනවා අර කුළු ගෙඩි වයික. ගහගෙන යනවා බුදි කරවල වැඩි ගෙන ආපුවම එක එක්කෙනා ගෙන ආපුවම තමයි උඩ ඉල්ලන්නේ නැත්නම් වාගෙන ආපුවම බුදි කරවනවා. නිකන් වැදුරු වාගේ දාලා තියෙන්නේ. ඒක හිතලා ඔළුවට ගහගෙන යනවා. ගහගෙන ගිහින් ඊට පස්සේ පොලිතින් උරවල දාලා ගෙනාවා. ඉස්සෙල්ලා ඉස්කෝලේ තියෙන්නේ. හමුදාපති ආගේ ගේ ළඟ ඉස්කෝලේ ළඟට ගෙනත් දාලා ටයර් දාලා එතන තමයි පිච්චුවේ. බට්ලන්දට එනත් මේ අනිත් මරලා ඉවලා අතෙන්ට ගිහින් පිච්චුවා. එනකොට ඒ ගෑන් ළමයි සේරම හූ කෑ ගහ අඬ තියෙන්නේ. මාව අම්මගේ මූණ බලලා මට මැරෙන්න ලෑස්ති වෙලා දුවෝ කියලා ඒ තරම් ඒගොල්ලෝ වේගෙන් කතා කරලා තිබුණේ. බට්ලන්දේ පිටුපා පිටපලාත කියන්නේ හබරාදුවේ මෙහා. එතකොට අම්බලන්ගොඩ බලපිටියේ ඒ පළාතේ තේරම ගෙනාවේ මේ බට්ලන්දට. වේයන්ගොඩ මීරිගම තිහාරිය අත්තනකල වාසනෙත් උගත් දිනේ ගහට තමයි පිච්චුවේ. මෙවැනි වදකාගාර 46ක් තිබුණා. ඒ වදකාගාර 46 රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉතර යෝජනා කළා තිබුණා පොකුරු ගම්මාන රැකිරක් තවල් දෙන්න කියලා බොරුවක් කියලා පොකුරු ගම්මාන තමයි සේරම වදකාගාර වුණේ. ඒ 46ම වදකාගාර. සූර්යකන්ද බවුල් කැලේ මිනාංගොඩ SL ඉස්කෝලේ බලංගොඩ උඩ වෙලා තිබුණා. බලංගොඩ උඩ වෙලා කියන ගම්මානේ එතන සෝනක තමයි තිබුණේ. ඒක ඕපනායකට පොඩ්ඩක් එහා. එතන ඕපනායක තව තියෙන මල්මී කන්ද කියලා. මල්මී කන්දෙත් තිබුණා. ඒක අපි කියන්නේ. ඒකට ලෝකාන්තයෙන් බහින්නේ ඒත දෙහිගත් තලාව කියලා විශාල මේ තේවත්තක් ඒක. තේවත්ත කෙරවලේ තියෙන මල්මී කන්ද කියලා. මේ සාමාන්‍යයෙන් කියන්නේ මල්මී කන්ද කියලා. ආ මල්මී කන්ද තමයි ඒක වදකාගාරයක් තිබුණේ. දවස ගානේ එනවා රනිල් වික්‍රමසිංහ. එතකොට ගෝනවල සුනිල් කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එයාට පරිධිකාරය වෙච්ච මිනිහට සමාදාන වෙච්ච කාර්යකු පත්වීමකුත් දීලා එයා එතකොට යවුනහම රැකිරක්ෂා මාධ්‍යය මෙයාගේ බුද්ධිගල ලේකම් විදියට තමයි මෙයාට සැලකුවේ. එයා අර උත්තර මහත්තයාගේ දුවෙක් බලෙන් ගිහින් දූෂණය කළා. එයා මරලා ඒකේ නඩුවෙනුත් මෙයා නිදහස් කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එළියට ගත්තා. ඔව් ඇත්තද කියන්නේ ගෝනිවිල්ලෝ කියලා දාගෙන එනවා. ඒක හුඟක් හරිය කිරුවේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ ඇදින් ID කාඩ් එකව කරනවා. තියෙන සල්ලි මංකොල්ල කරනවා. ඒක ජනතා විමුක්ති පෙරමුණේ ඒගොල්ලෝ ඉස්සෙල්ලාම ID කාඩ් එකව කරලා යනවා ගෙට ඇතුල් වෙනවා. මේ අපි ID කාඩ් විතරයි ගෙනියන්න අපිට මේ අපේ පක්ෂේ ආධාරයක් කියලා බොරුවට කියන දෙවෙනි දවසේ යන්නේ. පළවෙනි දවසේ ගිහින් බලාගෙන සල්ලි තියෙන තැන් අරමු. දෙවෙනි දවසේ ගිහින් අර තේරෙම එකව කරා. ඔය හැඳුනුම්පත් ජනතා විද්‍යා පෙරමුණේ හැඳුනුම්පත් එක්කව කරපුවා ගෝනි තුනක් තිබුණා. අපි ගියා සමීක්ෂණයට ගියා. සමීක්ෂණ කියන්නේ වාර්තාව හදන්න ගියා. මේ මොකද පරීක්ෂණයට අනිත් වදකාගාරවල තේරෙම විස්තරයක් අරන් තිබුණා. නමුත් එකට තමයි නඩු දැම්මෙත් මේ බට්ලන්ද විතරයි. අනිත් ඒකටවත් නඩුවක් දැම්මේ නෑ මොකක් වන්නේ. තව වැඩක් කළා ජනතා විද්‍යා පෙරමුණේ අර විස්තර මේ ඡන්ද දෙන්න යන පස් දෙනා මැරුවානේ. මරලා ඉවරලා මේ එතන ඡන්ද පොලියම දැම්මා. එහෙම 225 දෙනෙක් මරලා තිබුණා. මම වැහිදක සාක්ෂි මම සාක්ෂිලා ඉස්සරට දාලා තිබුණා. නමුත් මට සාක්ෂියන්ට යන්න එපා කියලා චතුරිකා බණ්ඩාරනායක එතකොට ජනාධිපතිනේ. අපේ හතනකල්ලේ මම මේ ජනකනිදාස් පක්ෂයට මධ්‍ය සංවිධාන දෙකම මට බලම ගමලා යන්න එපා කියලා. සාක්ෂි දෙන්න යන්න එපා. ඔය නිකයින්ද කියලා කිව්වා. නමුත් ඒත් මම ගියා. ඒ යන්නකොටම යන අතුරුතරේ මේ පළවෙනි අගුත්තරකරු ඩග්ලස් පීරිස්
ව්‍යාජ නමක් හදාගෙන රටින් පැන්නා. සාක්ෂි දෙන්න ඉස්සෙල්ලා. අනිත් සාක්ෂිකාර තව දෙවෙනි විත්තිකාරයා වුණ පිනිසංග කියලා වුණා. එයා ඔළුවට වෙඩි දැන් අද සාක්ෂි අහගෙන යනකොටම ගෙදරින් ඉඳලා ඔළුවට වෙඩි තියාගෙන මැරුණා. සාක්ෂිට ආවේ නැහැ. අද දැන් ඉන්න මේ තරුණ පරම්පරාව මේ වගේ අත්දැකීම් ඉඳලා නැහැ. මේ එයා 88 89 වදකාගාරේ මේ පටන් ගන්නකොට සිද්ධි දැන් ඉන්න කට්ටිය දන්නේ